එනිසා තවදුරටත් දේශපාලන ව්‍යාපාර නැහැ. ඒවා නිකන් වැල් බයිලා කණ්ඩායම් මත වැල් බයිලා. එහෙම නෙවෙයිද? නේද? මාර්තු වල ආණ්ඩුවේ වැටෙනවා කියනවා. මාර්තු පැන්නාම අගෝස්තු කියනවා. අගෝස්තු එන්නත් කලින් අප්‍රේල් වලට කල් දාලා. දැක්කද? ඊට සනිත් කෙනෙක් කියනවා නෑ මම දෙසැම්බර්. එයි වැල් බයිලා හොඳේ. දේශපාලන ව්‍යාපාරයක් නෑ. දෘෂ්ටිවාදයක් නෑ. සංවිධාන ශක්තියක් නෑ. කරන්නේ කුමක්ද කියලා දන්නේ නෑ. එහෙම විසිරුණු කොටස් වල එකතුවක් තිබෙනවා. දේශපාලන ව්‍යාපාර නෙවෙයි. එනිසා පිතා හොඳින් දන්නවා. තව දුරටත් අපිට අපෙන් එළියේ අභියෝගයක් නෑ. අපෙන් එළියේ අපට අභියෝගයක් තිබෙනවද? නැහැ. අද අපෙන් එළියේ තිබෙන්නේ සුම්බුන් ගොඩක එකතුවක් මිසක් අභියෝගයක් නෙවෙයි. එහෙනම් අභියෝගෙ තියෙන්නේ කොතනද? අභියෝගෙ තිබෙන්නේ අපට අප තුලමයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. අභියෝගෙ තිබෙන්නේ අප අසලමයි. අභියෝගෙ තිබෙන්නේ අප සමීපයේමයි. එනිසා අභියෝගය පියමන් කිරීම සඳහා අපි අප තුලම තිබෙන ප්‍රතිවිරෝධතාවයන් නොගැලපීම් අලුත් තත්වයට අනුරූපී වෙන්න අසමත් වීම අලුත් තත්වයේ තේරුම් ගන්න අසමත් වීම නව තත්වයට අනුරූපී වන පරිදි හැඩගැසෙන්නේ කෙසේද? ඒට අසමත් වීම ප්‍රශ්නේ තියෙන අපි ගාව. තවදුරටත් එළියේ ප්‍රශ්නේ. අපි කවුද? අපි දීර්ඝ කාලයක් පොඩි කාලයක් නෙවෙයි අවුරුදු 65ක් අරමුණකට කැපවීමේ උරුමය අපට තිබෙනවා. අවුරුදු 65ක් ස්වල්ප කාලයක් නෙවෙයි අරමුණකට කැපකිරීමේ උරුමය සහිත ව්‍යාපාරය තමයි අද මෙතෙන්ට එක්රැස් වෙලා තිබෙන්නේ. ස්වල්ප කාලයක් පරම්පරා ගණනාවක් ජයග්‍රහණ ලෙසද අතිශය පරාජය අතිශය අභියෝගය ළඟම හිටපු අය අත්තර යන පමණක් නෙවෙයි එරෙහිව ව්‍යාපාර ගොඩනැගීම් මේ ආදි දීර්ඝ කාලයක් එහෙත් අපි අත්නවර හිටියා අරමුණක්. එනිසා අපි කවුද? අරමුණක් වෙනුවෙන් උරුමය කර තියාගෙන යන කණ්ඩායමක්. සමහර විට අපි පුරුද්දේ බලයට වැඩ කරා. ඉලක්ක ඈත ඉලක්ක අභියෝගයන් සමීපතම අභියෝගයන් අපි ඉදිරියේ ඉතාමත් ව්‍යාකුල තත්වයන් එහෙත් අපි වැඩ කරනවා. සමහර විට අපිට වැඩ කරන්න පෙළඹෙව්වා පුරුද්දේ බලය. වැඩ කරලා වැඩ කිරීම විසින් අපිට ඇති කරලා තියෙන පුරුද්ද විසින් අපි පෙළඹෙව්වා වැඩ කරන්න. හැබැයි දැන් ඒ සියල්ල කරලා පහුගිය සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපි බලය අපේ අතට අත්පත් කරගන්න අපි සමත් වුණා. දැන් තවදුරටත් අපිට තිබෙන්නේ පුරුද්දේ බලය නෙවෙයි. දැන් අප සතුව තිබෙන්නේ විශ්වාසී බලය. අපි විශ්වාස කරනවා මේ රට අපට ගොඩනැගිය හැකි. මේ රටේ ජනතාව අප කරේ විශ්වාසය තබනවා. මේ රටේ ජනතාව අප කරේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි පොදු ජනය අපි හැමදෙනාම එක අරමුණක් වෙනුවෙන් වැඩ කිරීම සඳහා පෙළඹෙමින් තිබෙනවා. විශ්වාසයේ බලය. එනිසා අපට තිබෙන්නේ විවස්ථානුකූල පැවරන බලය ඉක්මවා යන පාර්ලිමේන්තුවෙන් අපිට ලැබී තිබෙන බලය ඉක්මවා යන අප සතුව තිබෙනවා විශ්වාසයේ බලය. අවුරුදු 65ක් එක් අරමුණක් වෙනුවෙන් අතිශය අභියෝගයන් තත්ත්වයේ යටතේ බලය ලබා ගැනීම අපි අතික්‍රමණය කරා නම් මේ රට ගොඩනැගීමත් මේ රටේ ජනතාවගේ උවමනාවන් ඉටු කිරීමත් සාහතික වශයෙන් සාර්ථක කරනවායි කියන විශ්වාසයේ බලයත් එක්ක තමයි අපි මේට අවතීර්ණ වෙලා තිබෙන්නේ. එනිසා අපි විශාල විශ්වාසකින් යුතුව අපි මේ කාර්යයට මැදිහත් වෙමින් තිබෙනවා. තාමත් ප්‍රබල විශ්වාසයක් අපට තිබෙනවා.